මෙන්න මෙතන ඉන්න එක ළමයෙක් විභාගෙ ලියන්නේ වංචා කරලා. ඉතින් යාළුවනේ හොයමු බලන්න වංචා කරන ළමයා කවුද කියලා. හොඳට බැලුවොත් ඔයාට පෙනෙයි මේ ළමයා යටින් පොතක් තියාගෙන උත්තර ලියනවා. ඒ වගේම මෙන්න මේ ළමයාගේ ඇස් දෙක දිහා බලන්න. එයා කරන්නේ මේ කොපි කරන ළමයාගෙනුත් කොපි කරන එක නේද? ඔන්න ඔයාලට ඇතුල් වෙන්න පාරවල් 3ක් තියෙනවා. පළවෙනි දොරෙන් ගියොත් ඔයාට ලොකු ගින්නක් මැද්දෙන් යන්න වෙනවා. දෙවෙනි දොරෙන් ගියොත් ඔයාට වෙඩි තියන්න බලාගෙන තුවක්කුකාරයෙක් ඉන්නවා. තුන්වෙනි දොරෙන් ගියොත් අවුරුදු 3ක් බඩගින්න ඉන්න දරුණු සිංහයෙක් එතන ඉන්නවා. ඒ වගේම ඔයා මේ දොරවල් තුනේ එකක් අනිවාර්යයෙන්ම තෝරගන්නත් ඕනි. නැත්තම් තප්පර 10න් ඔයාව මැරෙනවා. ඉතින් ඔයා තෝරගන්නේ මොන දොරද? ඉතින් පළවෙනි දොරෙන් ගියොත් ඔයා ගින්නට අහු වෙලා කොහොමත් මැරෙනවා. දෙවෙනි දොරෙන් ගියොත් වෙඩික්කාරයාගෙන් වෙඩි කාලා මැරෙන්න වෙනවා. ඒත් තුන්වෙනි දොර ළඟ ඉන්න සිංහයා අවුරුදු 3කින් මුකුත් කාලා නැහැ කියන්නේ ඌ ඒ වෙනකොටත් මැරිලා. මොකද සිංහෙක්ට අවුරුදු 3ක් බඩගින් ඉන්න බෑ. ඒ නිසා ඔයා තෝරගන්න ඕනි තුන්වෙනි දොර. මම ඔයාට පෙන්නන මේ හැම රූපයකම හැංගුණ සතෙක් ඉන්නවා. ඔයාට තියෙන්නේ මම ඔයාට කියන සතාව ඒ රූපෙන් හොයන්න. එහෙනම් අපි පටන් ගමුද? මේ පළවෙනි එක. හොයමු බලන්න මේකේ ඉන්න නයාව. මෙන්න මෙතන තමයි නයා ඉන්නේ. දෙවෙනි එක. මේකේ ඉන්න කකුලුවව හොයමු. මේන් හොර ගෙඩියා. තුන්වෙනි එක. මේකේ ඉන්න දලබුවව හොයමුද? මෙන්න දලබුව. හතරවෙනි එක. මේ රූපේ ඉන්න කොටියව හොයමුද? මෙන්න මෙතනයි කොටියා ඉන්නේ. පස්වෙනි එක. ඔයාට මේ රූපේ ඉන්න පූසාව හොයන්න පුළුවන්ද බලන්න. මෙන්න ඉන්නවා පූස්තඩියා. ඉතින් මේ පහම හරියටම හොයාගත්තා නම් දාමු බලන්න කමෙන්ට් එක. ඔන්න එක දවසක් මිනිහෙක් ධාන්‍ය ගෝනියකුයි කුකුලෙකුයි නරියෙකුයි එක්ක ගමනක් පිටත් වුණා. මගදී හම්බුණා ගඟක් තරණය කරන්න. ඉතින් මෙතනදී මිනිහට හම්බුණා බෝට්ටුවක්. මේ බෝට්ටුවෙන් වරකට යන්න පුළුවන් දෙන්නෙක්ට විතරයි. එක යුරකදී කුකුලයි ධාන්‍ය ගොඩයි තනි වුණොත් කුකුලා ධාන්‍ය ගොඩ කනවා. කුකුලයි නරියයි ඉතුරු වුණොත් නරියා කුකුලව කනවා. ඔයා මෙතන ඉන්න මිනිහා වුණා නම් කාටවත් කරදරයක් නොවෙන විදිහට ඔයා කොහොමද මෙයාලව ගඟෙන් නෙගොඩ කරන්නේ? මේක විසඳන්න වෙලාව මදි නම් වීඩියෝ එක චුට්ටක් නවත්තලා විසඳමු මගේ ස්මාර්ට් යාළුවෝ ටික. ඔයා මුලින්ම කරන්න ඕනේ කුකුලවත් අරගෙන බෝට්ටුවෙන් එහා යුරට යන එක. එතකොට අනිත් යුර ඉතුරු වෙන්නේ නරියයි ධාන්‍ය ගොඩයි. නරියා ධාන්‍ය කන්නේ නැති නිසා අවුලක් නැහැ එතනදී. ඊළඟට ඔයා කුකුලව එහා යුරේ තියලා ආයෙත් මෙහා යුරට ඇවිත් ධාන්‍ය ගොඩ අරන් යන්න ඕනේ. ධාන්‍ය ගොඩ මෙහා යුරෙන් තියලා මතක ඇතුව කුකුලවත් අරගෙන ආයෙත් එහා යුරට යන්න ඕනේ. ඊට පස්සේ කුකුලව එහා යුරෙන් තියලා නරියව අරගෙන මෙහා යුරට එනවා. අන්තිමට ඉතින් වෙනමම ඇවිත් කුකුලවත් අරගෙන යනවා. ඉතින් මේ ක්‍රමය හරියටම හිතුවා නම් ඔයා සුපිරි වැඩක් තමයි.
මේ තියෙන්නේ ලංකාවේ නගරයක්. මේ තමයි කිරි බත් ගොඩ. කිරි බත් ගොඩ. මේකත් ලංකාවේ නගරයක්. මේ තමයි නුවර එළිය. නුවර එළිය. මේ ඉන්නේ ලංකාවේ ප්‍රවීණ ගායකයෙක්. මේ තමයි රූකාන්ත ගුණතිලක. රූකාන්ත ගුණතිලක. මම ඔයාලට විනාඩියක ප්‍රවෘත්ති කොටසක් අහන්න දෙනවා යාළුවනේ. ඔයාලා කරන්න ඕනේ මේ විනාඩිය ඇතුළත කී පාරක් බොරු කියවෙනවද කියලා ගණන් කරන එක. එහෙම ගණන් කරලා කියවෙන බොරු ගාන පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. පසුගියදා ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇති වූ ගම් වතුර නිසා ගොඩනැගිලි 25ක් පමණ විනාශ වෙලා තියෙනවා. ඒ වගේම එහි ගිහප වාර්තාකරු හිච්චිසේන මහතා පැවසුවේ ඒ ප්‍රදේශයේ අඟල් 1.5ක් පමණ උසට වතුර පිරී ඇති අතර එමගින් සම්පූර්ණයෙන් යටවුණු මිනිසුන් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වූ බවයි. මීළඟට විදේශ පුවත් උතුරු කොරියානු ජනාධිපති බැරක් ඔබාමා චීනයේ එවරස්ට් කන්ද පාමුල ඇති තේ කඩයකින් වඩයක්කා ප්ලේන්ටියක් වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම චීනයේදී ඔහුට චීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංගව හමු වී තිබෙනවා. එහිදී ලසිත් මාලිංග සමග සුහද ක්‍රිකට් තරගයකට එක් වූ ඔහු මාලිංගගේ පන්දුවකට 12 පහරක් එල්ල කර ඇති බවත් මාධ්‍ය වාර්තා කරනවා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන එල්ලේ ක්‍රීඩාව වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කටයුතු කිරීමට ආරම්භ කර තිබෙනවා. එහිදී ඔහු එල්ලේ ක්‍රීඩාව සඳහා ලෙදර් පන්දු 20ක් ක්‍රීඩකයන්ට ප්‍රදානය කළා. එසේම රාත්‍රී 7 පුවත් විකාශය අවසන්. ඔබට සුබ දහවලක්. තාමත් කට්ටිය උත්තරේ කමෙන්ට් කරේ නැත්නම් දැම්මම කමෙන්ට් කරමු. ඉතින් මෙතන කියවුන වැරදි ගාන 10ක්. ඒ 10ම හරියට අඳුරගත්තා නම් ඔයා හොඳ මීටරෙන් ඉඳලා තියෙනවා. ඉතින් මේ අද මම ඔයාගෙන් අහන අන්තිම ප්‍රශ්නේ. කියමු බලන්න මේ රූපේ තියෙන වැරද්ද මොකද්ද කියලා. මේකට උත්තරේ හොයාගත්තා නම් පහලින් කමෙන්ට් කරගෙන යමු. දැනුම පොඩිට කරන උදව්වක් විදිහට මේ ස්මාර්ට් ටෙස්ට් එක ඔයාගේ යාළුවා අතරත් ෂෙයා කරමු. ඉතින් තවත් දවසක වීඩියෝ එකකින් හමු වෙනකල් ඔයාලට සුබ දවසක්.